පහරාද අසුරේන්ද්‍රය. ඒ වගේම රාහු අසුරේන්ද්‍රය, විශේෂයෙන් රාහු අසුරේන්ද්‍රය. බුදුරජාණන් වහන්සේ දකින්න එන වෙලාවේ බුදුරජාණන් වහන්සේ සැතපුණා. රාහු අසුරේන්ද්‍රය එන පැත්තට සිරිපා ධාතුව දිගු කරලා භාග්‍යතුන් වහන්සේ සැතපෙනවා. ඒ රාහු අසුරේන්ද්‍රයාට මහ ලොකු මානයක් තියෙනවා. තමන්ට තරම් විශාල ශරීරයක් මේ ලෝකේ වෙන කාටවත් නැති වෙති කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ගැන අහලා භාග්‍යතුන් වහන්සේ බලන්න ආසාව හිතිලා බුදුරජාණන් වහන්සේ දකින්න එනකොට ඔහු එන පැත්තට සිරිපා ධාතුව දිගු කරලා භාග්‍යතුන් වහන්සේ සැතපුණ නිසා ඔහු සිරිපතුල ළඟ නතර වෙනවා. හැබැයි උවමනාවක් තියෙනවා. මෙවන් සිරිපතුලක් තියෙන උතුමෙකුගේ මුව මඩල කොහොම වෙනවද? නමුත් යදුන් ගාන උස ශරීරයක් තියෙන රාහු අසුරේන්ද්‍රයට බුදුරජාණන් වහන්සේගේ මුව මඩල පේන්නේ. සඳහන් කරනවා මේ තරම් උස තියෙන රාහු අසුරේන්ද්‍රයා අන්තිමට තමන්ගේ ඇඟිලි තුඩු මත නැගිලා මුව මඩල පේනවද බලන්න හැදුවා කියලා. ඒත් පේන්නේ. සඳහන් කරනවා රාහු බොහොම උසයි. භාග්‍යතුන් වහන්සේට අවශ්‍ය නම් ඊට වඩා උස යන්න භාග්‍යතුන් වහන්සේ සතු ධානා ශක්තියට හැකියාව තියෙනවා. නමුත් ඔහු හිස් මුදුන දකින නිසා එහෙම භාග්‍යතුන් වහන්සේ හිතාමතා උස නොගිය තමයි භාග්‍යතුන් වහන්සේ අනිත් පැත්තට හිස යොමු කරලා සැතපුණේ කියලා.